ඔන්න ඉතින් දවසක් මහදන මුත්තගේ ගෙදරට අමුත් එක්ක ආවා. ඉතින් මේ මිනිස්සයා මහදන මුත්තගේ ගෙදර ආවේ මල ගෙදරක් ගැන දැනුවත් කිරීමටයි. පොල් බෑමෝනෝ ඔය ඉස්සරහට ගිහිල්ලා බලනවා අර කඩුල්ල ගාව කවුද එහාට මෙහාට වැනෙන්නේ කියලා. අනේ මොත්තේ කොහෙද මලකයක්ලු? ඒක දැනුවත් කරන්න තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මොකද මිනිස්සුયો තමසේ මේ අනන්නේ? මැරිලා ඉන්නේ කවුදවත් කියලා හරියට දන්නේ නැතුව. ඉතින් යනවා ගිහිල්ලා අඬ ගහගෙන එනවා. මොකද්ද වෙලා තියෙන කාරණේ කියලා හරියට දැනගන්න. දැක්කද පොල් බෑමෝන අයියා? මිනිස්සෙක් මලකයක් කිව්ව පළියට අඬාගෙන දුවගෙන ආපු හැටි. මන්නම් ඒකෙන් තේරුම් ගත්තේ මෙහෙම දෙයක්. මොකද්ද දන්නවද? මහදැන මුත්තට ගොඩාක් ලෙන් ඇතුයි කියලා පෙන්වන්න තමයි ඔහොම දේවල් කළේ. ප්‍රශ්නයක් නෑ. අපිත් අනමු. කවුරුනත් මොකද? අනමු. ඉතින් අපි තාම මැරුණේ කවුද කියලාවත් දන්නේ නෑනේ. කොටු කිතයා කිව්වා වගේ පොල් බෑමෝනට විතරක් ඉස්මතු වෙන්න දෙන්න බෑ. මලේ කවුරුනත් අපිට වැඩක් නෑ. අපිත් අනන්න පටන් ගමු. ලොකු අයියේ. උන්දේ ඔත්පොළ වෙලා හිටියනේ අවුරුදු 125ක් විතර. අපි ඉතින් සැලකුවේ නැත්තේ නෑ. ඔක්කොම සැලකුවා. අන්තිමට ඉතින් ඔහොම තමයි. ඉතින් වයස වැඩිනේ. යක්කුනේ පොඩ්ඩක් කෑ නොගා ඉඳහල්ලකෝ. මේ කාරණේ මොකද්ද කියලා මට දැනගන්න. මෙතන කෑ ගහලා උඹලා සද්ද කරන්නේ. උඹලා ඒ මිනිස්සයාට හරියට සැලකුවේ නැද්ද? සැලකුවා ලොකු අයියේ. ඒ මිනිස්සයාට ඉතින් අවුරුදු 125ක් නේ අන්තරා වෙනකොට. පුවම්බඩිල්ලෝ ගිහිල්ලා සියාතු ගොයියගේ කරත්තේ දක්කගෙන එනවා. අපිට යන්න තියෙනවා ලොකු ගමන. සියාතුමාමේ මුත්තා කිව්වා මල ගෙදරකට යන්න කරත්තේ කතා කරගෙන එන්න කියලා. හරි මම එන්නම්. මේ වීලෝඩ් එක සුටුස් කාලා බාලා තියලා මම එන්නම්. ඇයි කිව්වේ නැද්ද කොහෙටද යන්න තියෙන්නේ කියලා? මට එහෙම දෙයක් නම් කිව්වේ නෑ සියාතුමාමේ. හැබැයි මුත්තා හිටියේ හරි හදිස්සියකින්. ඔන්න මේ විදිහට මහදන මුත්තයි ගෝලයෝ 5 දෙනයි මල ගෙදර යන්න සූදානම් වුණා. කොල්ලනේ උඹලට මං කල්තියාම කියන්න. ඔය යන අතර මගදී උඹලා අඬා වැළපෙනවා නෙමෙයි ඈ. මලගෙදෙට්ට ගියාට පස්සේ ඔන්න එන්නවත් කමක් නෑ. අනේ ඉතින් මං මේ ගම දාලා ගියාට පස්සේ අපේ අම්මා ගැන කිසි දෙයක් මට හොයලා බලන්න බැරි වුණානේ. වත්තේ පිටියේ වැඩ කරගෙන හිටියා මිසක් කාලේ ගෙවිලා ගියානේ ඉතින්. උන්දේ ඉතින් ගොඩාක් කාලයක් ඔත්පල වෙලා තමයි හිටියේ. අපි ඉතින් සැලකුවේ නැත්තේ නෑ. පුළුවන් තරම් සැලකුවානේ. අන්තිමට බීම ಜಾති විතරයි බිව්වේ. ඔහොම තමයි මොනවා කරන්නද? මාත් ඉතින් මෙච්චර කාලයක් අපේ අම්මගේ ඉඩකඩම් බලා ගන්නනේ හෙට වෙලා හිටියේ. පිටගම් වලින් ආපු අමුත්තන්ට දවල්ට කන්න මොනවා හරි අපි ලෑස්ති කරලා දෙන්න එපා. ඔන්න ඔහොම අම්මගේ මල ගෙදර ආපු මහදන මුත්තා දුක් වෙලා ඉන්න වෙලාවේ ගෝලයෝ කල්පනා කරා මහදන මුත්තට වැඩියෙන් හිතවත්කම් පෙන්වන්න කියලා හිතාගෙන ඒගොල්ලෝ පුළුවන් තරම් හයියෙන් අඬා වැළපෙන්න පටන් ගත්තා. අනේ දුක දරා ගන්න බැරියෝ. මාදනේ මුත්තගේ අම්මා මොකෝ? අපේ අම්මා මොකෝ? අනේ දෙයියනේ. අනේ කාටත් ඉතින් ඕකම තමයි. අනේ අම්මේ අපිව දාලා ගියේ. මාදන මුත්තයි අපිත් එක්ක තව ටික කාලයක් ජීවත් වෙන්න තිබුණේ. කොහොමද මේ දුක දරාගන්නේ දෙයියනේ? කවුද හාමිනේ අර විලාපතියේදී අනන කට්ටිය? මන්නම් මීට කලින් එහෙම කට්ටියක් දැකලා නෑ. ඒගොල්ලෝ අර මහදන මුත්තාගේ ගෝලයෝ ටිකනේ බොහොම දුකෙන් වගේ අඬන්නේ. ඒ වුණාට ඒගොල්ලොන්ගේ පවුලේ කට්ටියට නම් ඒක එච්චර ගාණක් නෑ වගේ නේද? ඒ වුණාට මේ ළමයි ටික නම් පුදුම දුකෙන් වගේ අඬන්නේ. අනේ අම්මේ ඇයි ගියේ? 125ට තව 225ක්ම ඉන්න තිබුණනේ. ඔන්න ඔය විදිහට
පැය 1 2 3 ගෙවිලා ගියා. දවල් කෑම වෙලාවත් ලං වුණා. ලොකු අයියේ දැන් දවල් වෙලානේ. එහෙනම් කෑම ටිකක් කාලා ඉන්න. හා නගා එහෙම හොඳයි කෑම ටික කන්න බැරිය. අයියෝ මට බැරියෝ මේම දුකක් කොම විඳ දරා ගන්නද දෙයනේ. ගියා දාලා ගියා. මේම යුගන් කොම අන්න මුත්තට දවල්ට කෑම කන්න වතුර ඇල්ලුවා. අනේ කොච්චර දෙයක්ද මාත් මේ බඩගින්නේ හිටියේ. එහෙනම් අපි කාලා ඇවිල්ලා මාඩමු. මම නම් මේ හිතුවේ මේ විලාප තිබ්බ හැටියට කෑමත් කන්න නැති වෙයි කියලා. බලනකොට මේ කෑම බෙදට කන්න ඉඳලා තියෙන්නේ. ඒ ළමයි එහෙම හරි ඇඬුවා. දුව වෙච්ච උඹේ ඇහෙන් කඳුලක්වත් ආවද? කඳුළු මන් දන්නවා ඔබ නැන්දම්මට සලකපු හැටි. ඔන්න ඉතින් මහදන මුත්තගේ ගෝලියෝ ටික විතරක් අඬන නිසා මල ගෙදර මහා රණ්ඩුවක් පටන් ගත්තා. පොල් බෑමූනෝ දැන් මොකද කරන්නේ? උදේ ඉඳන් වැඩේ ලස්සනට ගියා. අන්තිම ටික අවුල් කරගත්තා නේද? ඔන්න මන් නොකිව්වයි කියන්න එපා පොඩි අයියේ. තම්මුසේ පිඹගෙන ගිහිල්ලා කිව්වට ලොකු අයියා අම්මා ඉන්න කාලේ මේ පැත්තට ඇවිල්ලා නිකමටවත් බැලුවද? දැන් ඉතින් මෙහෙ ඉඩකඩම් වලටත් ඇවිල්ලා කතා කරයි. ඕවා ඉතින් දැන් කතා කරලා වැඩක් නෑනේ මල්ලියේ. අපේ යුතුයකමනේ ඉතින් කියන එක. ඒක දන්න නිසාම මං අම්මා මැරෙන්න කලින් ඔක්කොම ඉඩකඩම් ටික මගේ නමට ලියාගත්තා. මොනවා? මේ මොනාද පාදියක්ද මේ? කෝටුකේ තයියෝ ඉඳකට පැන්චෝ ඔල්මෑමුණෝ යමව කොල්ලනේ ගෙදර. ඉතින් මේ රණ්ඩුව ඉවරයක් නැති නිසා මහදන මුත්තා ගෝලියෝ ටිකත් එක්ක ආපහු ගමට ආවා. තවත් මේ වගේ ලස්සන කාටුන් බලන්න රෝ කාටුන් channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.